ඔබ සියලු දෙනාටම වැඩම කර වදාළ ගෞරවනීය මහා සංඝරත්නයන්ද පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද මගේම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අවසරයි. සහෝදරෝනි, මේ වර්තමාන සමාජයේ ගන්නකොට මේ බොහෝ දරුවෝ කටයුතු කරනවා නැන පිහිටුවලා කටයුතු කරනවා. හැබැයි මේ නැන පිහිටුවන ගමනේදී බොහෝ දෙනාට අමතක වෙන කාරණයක් තමයි ಗುಣ පිහිටුවනවා කියන එක. එක් සංස්කෘත පඬිවරයෙක් කියනවා නච්ඡාදේ පිකව්පේ නන්දාතමශ කාපන් සුනක්කුච්ච විහරණං තම් පණ්ඩිතං ධම්ම වර්ජිතං කියනවා. ඒ පඬිවරයා කියනවා මේ ලෝකේ ඕනිතරම් සත්තු ඉන්නවා. ඒ ඕනිතරම් සත්තුන්ට නගුට තියෙනවා. ඒ නගුටෙන් ඒ සත්තුන්ට ප්‍රයෝජනක් තියෙනවා. පඬිවරයා අහනවා බල්ලටුගේ නගුටෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. පඬිවරයා කියනවා බල්ලටුගේ නගුටෙන් විලිවත් වහගන්න බැහැ. අන්න ඒ වගේ තමයි සදාචාරය, හික්මීම, සාර ධර්ම දන්නේ නැති දරුවෙක් මේ සමාජයට දායක වන්නේ යම්සේද ඒ දරුවාගෙන් මේ සමාජයට අර්ථයක්, තේරුමක්, ඵලයක් නැත්තේ යම්සේද එය බල්ලාටුගේ නගුටෙන් ප්‍රයෝජනයක් නැත හා සමානයි කියලා. ඉතින් Tamanගේ ජීවිතයේ නැන පමණ විතරක් දැනගෙන ඉදිරියට ගියාට පස්සේ ಗುಣ කියන කාරණය අමතක වෙනවා. තමන්ව දස මාසයක් කුසේ තියාගෙන හදලා අර රතුවන් රුධිරේ සුදු කිරට හරවලා බොන්න දීලා තමන්ගේ කැතකුණු අතගාලා අද පාසල් ලෙව්ව අම්මව දහඩිය කඳුළු වගුරවලා අත්වල කරගැට එනකල් මහන්සි වෙලා දිවා රෑ නොබලා ඔබේ කුස පුරෝපු ඒ අහිංසක අප්පච්චිව අනාථ මහලු මඩම් වල අසරණ කරලා දාන්න තරම් ಗುಣ නැනේ තියෙන දරුවෝ කටයුතු කරනවා. ඒක නිසා ඔබ ලෝකයේ ධනවත් පුද්ගලයෙක් වෙයි. ඔබ ලෝකයේ ජනප්‍රිය පුද්ගලයෙක් වෙයි. හැබැයි ඔබව හදපු අම්මවයි තාත්තවයි කිසිම වෙලාවක සමාජයක් ඉස්සරහා, ලෝකයක් ඉස්සරහා අසරණ කරන්න එපා, තනි කරන්න එපා. ඊළඟ කාරණේ තමයි විදුහල්පතිතුමනි, වර්තමාන සමාජයේ මේ බොහෝ දෙනාගේ ජීවිත කතාවල අන්තර්ගතය අහනකොට, ජීවිතේ අරමුණ අහනකොට බොහෝ දෙනාගේ ජීවිතවලට අරමුණක් නැහැ. බොහෝ දෙනා කියන්නේ එන දෙයකට මුහුණ දෙනවා කියන එක. හැබැයි Tamanගේ ජීවිතේ අරමුණක් තියාගෙන ඒ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න. තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගන්න ඇසතු බෝධි වෘක්ෂයේදී පාරමී දම් පුරනකොට උන්වහන්සේ චතුරාංග වීර්ය වඩනවා. මේ අවස්ථාවේදී උන්වහන්සේ කියනවා Tamanගේ මස්, ඇටකටු, සම, ලේ ගැලවෙලා විසිරලා ගියත් බුදු වෙලා මිස නොනැගිටිමි කියන දැඩි අධිෂ්ඨානයෙන් උන්වහන්සේ බුද්ධත්වයේ ලබා ගන්න කටයුතු කරනවා. අවසානයේදී උන්වහන්සේ මේ ලෝකයේම ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රඥ වහන්සේ වෙනවා. ඒක නිසා Tamanගේ ජීවිතයේ අරමුණක් තියාගන්න. ඒ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න. ඒ අරමුණ වෙනුවෙන් කැප වෙන්න. Tamanගේ ජීවිතයේ අරමුණක් වෙනුවෙන් මහන්සි වෙනකොට තියෙන බාධක ප්‍රශ්න සියල්ලම නැති වෙලා යනවා. ඒක නිසා අද ඉඳලා Tamanගේ ජීවිතයට අරමුණක් තියාගන්න. ඒ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න. ඊළඟ කාරණේ තමයි මේ අද සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාගේ ජීවිතවල මේ දුක සැප කියන කාරණේ තීරණය කරලා තියෙන්නේ Taman නෙවෙයි. ඒ දුක සැප කියන කාරණේ තීරණය කරන්නේ වෙන අය. අද සමාජයේ වෙනකොට බොහෝ දෙනෙක් අඬන්නේ, දොඩන්නේ, වැළපෙන්නේ, සියදි විනාසාගන්නේ Taman නිසා නෙවෙයි, අන් අය නිසා. ඒක නිසා කිසි දවසක Tamanගේ ජීවිතයේ දුක හා සැප කියන දේ වෙන අයට තීරණය කරන්න දෙන්න එපා. Tamanගේ ජීවිතයේ දුක සැප කියන කාරණය වෙන අය තීරණය කරොත් ඔවුන් ඔබට කිසිදු දවසක සැපතක් කියන දේ ලබා දෙන්නේ නැහැ. Tamanට ලබා දෙන්නේ දුක කියන දේ විතරයි. ඒක නිසා මගේ කතාවේ අවසාන අන්තර්ගතය වෙන්නේ අනුන් වෙනුවෙන් Tamanගේ ජීවිතය කැප කරා නම් කැප කරේ ඒ ඔබේ අම්මයි තාත්තයි විතරයි. ඒක නිසා ඔබේ අම්මට තාත්තට කරු කරන්න, Tamanට ශිල්ප සතර උගන්වන ගුරුවරුන්ට කරු කරන්න, නියඩක තුඩක හරි Tamanට අවවාදයක්, අනුශාසනාවක් ලබා දෙන වැඩිහිටියන්ට කරු කරන්න. ඒ වගේම තමයි Tamanගේ ජීවිතේ අරමුණක් තියාගන්න, ඒ අරමුණ වෙනුවෙන් කැප වෙන්න, ඒ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න. Tamanගේ ජීවිතේ තීරණ ගැනීමේ වගකීම Taman සතුව පමණක් තියාගන්න. Tamanගේ ජීවිතයේ දුක සැප Taman පමණක් තීරණය කරන්න. ඉතින් මේ ලබන්නා වූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනේදීවත් මේ කාරණා Tamanගේ හිතට අරගෙන Tamanගේ ජීවිතේ ඉදිරි ගමන සාර්ථක කරන්න කියමින්
මම මාගේ කතිකත්වය අදට නිමා කරනවා. ඔබ සැමට අදත් හෙටත් මතු අනාගතයේදී මේ ශ්‍රී ලංකා ද්වීපය තුළ විරාජමාන බවින් දළදා සෙනඟ. පෙරවස්